අයිබෝන් ක්‍රඩශලී සුබ සන්ධ්‍යාවක් ඔබට අපි අදත් සෙනසුරාදා සිංහ කෙලිබිමෙන් ඔබ හම්බුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් තරඟ පරාජය වෙනවා දැකීම එතරම් සතුටුදායක කාරණාවක් නෙමෙයි නිසකවම. දැන් මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ටත් මේ ප්‍රශ්නේම ඇතුබට සැකයක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලින් පස්සේ සහභාගී වුණු ක්‍රිකට් තරඟ පරාජයටපත් වෙනවා. බහුතරයක් තරඟ පරාජයටපත් වෙ තිබෙනවා. අද දවසේ තරඟයක් පැවැත්වෙනවා. මේ සියල්ලත් එක්ක මේ පරාජය ගැන විවේචන එල්ලුවේ තිබෙනවා. ඇතැම් විට මේ පරාජය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට විවේචන එල්ලනවා. ඒ වගේම තමයි තේරීම් කමිටුව ඇතුළු බලධාරීන්ටත් මෙහි යම් කොටසක් මේ විවේචන වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අද දවසේ සිංහ කෙලිබිමේ කතා බහ කරන්නේ. මේ වැඩිරියට කීප වතාවක් අපි සමග සහභාගී වුණු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක, ඒ වගේම ටෙස්ට් ක්‍රීඩකෙකුට වඩා ඔහු තේරීම් කමිටුවේ හිටපු සමාජිකයෙක් ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයාද අපිත් සමග එකතු වෙලා ඉන්නවා සිංහ කෙලිබිමේ. සුබ සන්ධ්‍යාවක් ප්‍රමෝද. සුබ සන්ධ්‍යාවක්. දැන් විශේෂයෙන්ම ප්‍රමෝද මේ ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙච්ච තරඟ දිහා අපි ඔබ හිටපු ක්‍රීඩකෙක් හැටියට ප්‍රේක්ෂකෙක් හැටියට බලපුවාම මොකද හිතෙන්නේ? ප්‍රේක්ෂකෙක් හැටියට බැලුවම මට තේරෙන්නේ ඇත්තටම දැන් පසුබෑමක් තියෙන කණ්ඩායමේ ඒ වගේම පේනවා ඒ කියන්නේ ඊළඟ ඉදිරි කණ්ඩායමක් ගොඩනැගීමේ ප්‍රයත්නයක් දරන්නේ නැති බව තේරෙනවා. මං හිතන්නේ අර එදා දවස තරගයක් පවත්වලා ඒක දිනන්න try කරනවා මිසක් ඉදිරි අනාගතයක් ගැන හිතන බවක් නම් අපිට පේන්නේ නැහැ ප්‍රේක්ෂකෙක් විදිහට බලනවනකොට. ඒත් එක්ක දැන් විශේෂයෙන්ම දැන් ආසන්න වශයෙන් පැවැත්තුණු තරගය තමයි පන්දුවාර 20 තරගයේ පළවෙනි තරගයේ පාකිස්තානු කණ්ඩායමත් එක්ක කොළඹදී තිබුණු තරගය. ඇත්තටම එදායි තරගයේදී දැන් ලෝකයේ අංක 1 පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම වල ඉන්න කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම නමුත් 175ක ලකුණු සංඛ්‍යාව හඹා යාමට නොහැකි වෙනවා. ඇත්තට මේ තරගයේදී නවක ක්‍රීඩකයෝ ගණනාවක් යොදාගෙන ශ්‍රී ලංකාව තරඟ කළා. එදා 175 හඹා යාම නොහැකුණු මේ නවක ක්‍රීඩකයන්ගේ අත්දැකීම් නැතිකමද? ඒක ප්‍රධාන හේතුවක්. ඒ වගේම TM ඩිලිෂාන්, කුසල් ජනිත්. මොකද ඒ තරඟේ මං හිතන්නේ මුළු කණ්ඩායම යපුනේ කුසල් ජනිත්, TM ඩිලිෂාන් සහ ඇන්ජලෝ මැතිස්. ඔය තුන්දෙනාගේ දක්ෂකම මත පමණයි. මොකද ඒ තුන්දෙනා ලකුණු අතරට આવත් පමණයි ඒ තරඟේ ජයග්‍රහණය කරන්න තිබුණේ. මොකද ඊට අමතරව තිසර පෙරේරා සහ ලසිත් මාලිංගෝ ඔය ටික විතරයි. අනිත් ඔක්කොම අලුත් නවක ක්‍රීඩකයින්. මං හිතන්නේ ඉතින් අත්දැකීම් සෑහෙන්න අවශ්‍යයි T20 තරගයකට. ඉතින් මං හිතන්නේ ඒ අත්දැකීම් නැති කණ්ඩායමක් හින්දා තමයි එදා පරාජයට හේතුනේ. විශේෂයෙන් මට පේනවා මමගේ පෞද්ගලික සිතීම අනුව මං හිතන්නේ සියලු දේවල් මාරු කරගෙන තියෙන්නේ T20 එක්දින තරඟත්. මොකද එක්දින තරඟ අවශ්‍ය වෙනවා 2019 ඊළඟ ලෝක කුසලාන කණ්ඩායමක් සූදානම් කිරීම. ඒ වගේම T20 ළමේ එන ජනවාරි පෙබරවාරි මාසවල තියෙන ලෝක කුසලාන සූදානම් කරන්න ඕන. මං හිතන්නේ 2019ට තමයි මං හිතන්නේ අලුත් ක්‍රීඩකීන් නවක ක්‍රීඩකීන් අත්හදා බලන්න ඕන. නමුත් අපිට මං හිතන්නේ එන ජනවාරි වෙනකොට මං හිතන්නේ T20 තව තරඟ 4කට 5කට වඩා නැහැ. ඉතින් මං හිතන්නේ නවක ක්‍රීඩකීන්ගෙන් මං හිතන්නේ කණ්ඩායමක් හදන්න බෑ. මං හිතන්නේ මේකට අවශ්‍ය පළපුරුදු ක්‍රීඩකීන්. ඒ කියන්නේ ඔබ කියන්නේ දැන් 2016 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නවක ක්‍රීඩකීන් එක්ක යනට වඩා පළපුරුදු ක්‍රීඩකීන් සමග යාම සුදුසුයි කියලා. අනිවාර්යයෙන්ම එතෙන්ට එන්න පුළුවන් නවක ක්‍රීඩකීන් කීප දෙනෙක්ට එන්න පුළුවන්, එක්කෙනෙක්ට දෙන්නෙක්ට එන්න පුළුවන්. නමුත් ඔයනි ගොඩක් අත්හදා බැලීමෙන් වෙන්නේ මොකද විශේෂයෙන් බලන්න ඕන තරඟ කීයක් ඒ කාලය තුළ අපිට සහභාගී වෙන්න තියෙද T20. මොකද ඒක තමයි අපේ කණ්ඩායම හරියටම හදාගන්න තියෙන තරඟ ටික. ඉතින් ඒකේ නවක ක්‍රීඩකයන් අත්හදා බැලියොත් එතකොට පැරණි ක්‍රීඩකීන්ට මොනවද දෙන්නේ? අත්දැකීම් තියෙන ක්‍රීඩකීන්ට මොකද්ද වෙන්නේ? කණ්ඩායමේ ක්ලික් වෙන්නේ නැහැ එතකොට. ඉතින් මං හිතන්නේ ලසිත් තේරීම් කමිටුව කියලා තියෙනවා කවුද දිනේෂ් චන්දිමාල් තිරිමාන විවේක ගන්නවා කියලා. ඉතින් මං හිතන්නේ විවේචන එනකොට මං හිතන්නේ ඒගොල්ලෝ ගැලවෙන්න කියන කතාවක්. ඇත්තම කතාව ඒක නෙවෙයි. මට තේරෙන විදිහට ඊට වඩා වෙනස් කතාවක් තියෙන්නේ. නමුත් එහෙම විවේක ගන්නව නම් ඒගොල්ලෝ කොයි අවස්ථාවේද කණ්ඩායමට ගේන්නේ? ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම දැන් මේ දිනවල ලොකු කතා බහක් ඇති වෙනවා මේ චන්දිමාල් සහ තිරිමාන්න 2020 කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්. දැන් මේ කියන කාරණාව ඔබ එකඟ වෙන්නේ නැද්ද? මම එකඟ වෙන්නේ නැහැ. මොකද පහුගිය ජයග්‍රහණය කරපු ලෝක කුසලානේ මොවුන් දෙන්නම සමාජිකයන් දෙන්නේ.
එතකොට කණ්ඩායමේ තව අවුරුදු 5-10ක් ක්‍රීඩා කරන්න පුළුවන් දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම සිටිය යුතු ක්‍රීඩකයන් දෙන්නේ. මොකද ගිය ලෝක කුසලානේ ක්‍රීඩා ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩා කරලා තියෙනවා. එතකොට මේ ලෝක කුසලානේ දෙන්න සුසු නැද්ද? එතකොට කණ්ඩායමට ඒගොල්ලෝගේ දැන් තව මැචස් 5කට 6කට වඩා නැහැ ඊළඟ ලෝක කුසලානට. ඉතින් මම හිතන්නේ අපි මේ සෑහෙන කාලෙට පස්සේ සහභාගී වෙන ප්‍රථම ලෝක කුසලානේ තමයි පෞගිද පැවැත්තුනේ. මේ T20 තරඟය තමයි පැවැත්තුනේ. ඉතින් මම හිතන්නේ මේ තරඟ අන්තිම තරඟ ටිකේ මේ සියලුම තමන් ඊක බලාපොරොත්තු වෙන කණ්ඩායම මම හිතන්නේ ක්‍රීඩා කළ යුතුයි. මේක වගේ පෞද්ගලික අදහස. මොකද දැන් අලුත් ක්‍රීඩකීන් ගෙනල්ලා අත්දා බලලා එතෙන්ට කියන කාලයක් නැහැ. හොඳයි අපි අද ප්‍රමෝද වික්‍රමසිංහ සමගින් සිංහ කෙලිබිමේ කතා බහ කරන්නේ විශේෂම ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන්. අපි විරාමයක් ලබා ගමු ඔබ FM 88.8 88.6 සිංහ FM සමගින්. අද දවසේ අප සිංහ කෙලිබිමේ ආරාධිතය ප්‍රමෝද වික්‍රමසිංහ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙ වගේම ඔහු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුවේ සමාජිකයෙක්. සනත් ජයසූරිය විදේශ මාධ්‍යයකට සඳහන් කර තිබුණා දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණා කියලා. ලසිත් මාලිංගගේ මැදිහත් වීමක් තිබුණා කියලා ඔහු විදේශ මාධ්‍යයක සඳහන් කර තිබෙනවා. මේ දිනවල ඒක බොහොම ප්‍රසිද්ධ කතා බහක් වෙලා තිබෙනවා. ඔබත් ඒ තීරීම් කමිටුවේ සිටි නිසා ඒ සම්බන්ධයෙන් ඔබටත් යම් අදහසක් ඇති එමිනි තත්ත්වයක් තිබුණාද? ඇත්තටම ඒක මොකද ඒක රහසක් නෙවෙයි. මම හිතන්නේ ඕනම ක්‍රීඩකෙක් දන්නවා ලසිත් මාලිංග ප්‍රසිද්ධියේ කියනවා ඔහු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉල්ට දානවා කියලා. ඒ වගේම ගිය ලෝක කුසලානෙත් ඔහුගේ අදහසක් තිබ්බා කෙසේ හෝ මොහු කණ්ඩායමෙන් එළියට දාලා යා කැප්ටන් නායකකම ගන්නවා කියලා. ඉතින් ඒක හින්දම නෙවෙයි මේ නායකකම අරගත්ත පිටුරේ යා උපනායකත්වයේ දැරුවේ. ඊට පස්සේ කොහොමත් මම එතකොට කණ්ඩායමේ තීරීම් කමිටු සමාජික විදිහට තරඟාවලිය හිටියේ බංග්ලාදේශවල. ඒ වෙලාවෙත් මම දැක්කා එතන ප්‍රශ්නයක් තියෙන විදිහ. මම ඒක සනත් ජයසූරියටත් දැන්නුවා. මෙහෙම චන්දිමාල් සපෝට් කියන්නේ සහාය දක්වන්නේ නැති මේ එකක් තත්ත්වයක්. ඉතින් මම හිතන්නේ ඒකම මුළු කණ්ඩායම දන්නවා. කණ්ඩායම හැම ක්‍රීඩකෙම දන්නේ අතර දෙන්න අතර තියෙන ගැටනේ. ඒ කියන්නේ ලසිත් මාලිංගයි එහෙම උත්සාහයක් ගන්නේ ඔබ හිතන පරිදි දිනේෂ් චන්දිමාල් මේ කණ්ඩායමෙන් ඉවත් කරගන්න. ඒක තමයි. මොකද අපි ඔක දැන්නවා කවුරුත් දන්නවා. මොකද හේතුව හේවීම අපේ මේකක් නෙවෙයි. ඒතකොට අපිට අපේ තීරීම් කමිටු විදියට අපි ඒ තැන්න වෙලාවේ අවශ්‍යතාවයේ හැටියට අවශ්‍යතාවයේ හැටියට අපිට ඕන තරඟ ජයග්‍රහණය කරගමු. එතකොට බලධාරීන්ගේ මේ ප්‍රශ්නයක් තමයි මේකට විසඳුම් හොයන එක. ඉතින් මම හිතන්නේ එවැනි තැන්වලට ඒ වෙලාවේ කටයුතු නොකර බින්ද තමයි කණ්ඩායමේ නායක කළමනාකාරයෙක් තියෙනවා. පුහුණුකරුවන් ඉන්නවා. ඒ සීල දෙනාත් දන්නවා මේක. එතකොට ඒගොල්ලෝ දැනගන්න ඕන මේ දේවල් ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුවත් කරලා ඒ ප්‍රශ්න විසඳන්න. එහෙම නැත්නම් ඉන්ක්වයරි එකක් තියලා මොකද්ද මේක තාත් මොකද ওই විදිහට කණ්ඩායම විදිහට යන්න බෑ. ඒ දේවල් ඒ වෙලාවේ කරපු නැති හින්දා තමයි මම හිතන්නේ ඔය අද වෙනතුරු ඔය වගේ තත්යකට කනගාටු තත්යකට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි දැන් ඉක්ුත් පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් තමයි ශ්‍රී ලංකාවේ නායකයා හැටියට බංග්ලාදේශයට යන තරඟ අතරමැදදී තමයි ලසිත් මාලිංග නායකත්වයට පත් වෙන්නේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ශූරතාවි දිනා ගන්නා තරගාවලියේදී දිනේෂ් චන්දිමාල්ගේ අර ආබාධය තමයි ලසිත් මාලිංග නායකත්වයට පත් වීමට හේතුවක් වඩපත් වෙන්නේ. හැබැයි ඒ ඔහුට වාසියක් වුණාද ඔබ හිතන පරිදි? ඔව් නෑ ඒ වෙලාවේ අපි මොකද එතෙන්දී වල දකින්න ඇති කණ්ඩායම ලසිත් මාලිංග කවුරුණා ක්‍රීඩා කරපු විදිය සෑහෙන වෙනසක් තිබ්බා. ඊට පස්සේ අපි තීරීම් කමිටුව විදියට කතා කරා මේ අවස්ථාවේ නැවතත් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ගෙනාවොත් අතන මේගොල්ලෝ ආයි ක්‍රීඩා කරන්නේ නැහැ හරියට. තමන්ගේ 100% දෙන්නේ නැහැ. ඒකින්ද අපි ඔහොම ගිහලා ලෝක බෝයිගලුසා දිනාගමු කියලා. ඒ කියන්නේ මට තව වචනයක් එකතු ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් මේ වකවානුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලසිත් මාලිංගගේ උපරිම දායකත්වය නොලැබේ යන සැකේ තිබුණාද? ලසිත් මාලිංග සහ තව ක්‍රීඩකයන් කීප දෙනෙක්ගේ. ඒ නිසා තීරීම් කමිටුව තීරණය කළා ඒ වකවානුවේදී ලසිත් මාලිංග නායකත්වය ලබා දෙන්න. ලසිත් මාලිංග නායකත්වය ලබා දෙන්න අපි තීරණය කරා. ඊට පස්සුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක් තමයි ලෝක කුසලානේ නායකයා කවුද කියන එක හරියටම තීරණය කරන්න. මොකද සාමාන්‍යයෙන් තරගයක නායකයා තරඟා නම් කරාම ඔහු මේ තරඟාවලියේ නායකයා මොහුයි කියලා ඊට පසුව ඔහු ආබාධයකින් ගිහිල් තරඟ කණ්ඩායමෙන් එල්ට ගියා නම් එහෙම නැත්නම් කණ්ඩායමෙන් ඩ්‍රොප් වුණා නම් ඊට පසු මං හිතනවා මගේ පර්සනල් මම හිතන විදිහට මොන වුණත් ඒ උපනායකයා කණ්ඩායමේ නායකත්වයේ දැරුවත් ඒ වුණා නායකයා නම් කරලා තියෙන්නේ
අපි මුලින් කියපු එක්කන. එතකොට මං හිතන්නේ සාමාන්‍ය ලෝක කුසලානේ ගන්න යන්නත් ඕනේ ඒ නායකයා. මොකද මං කියන්නේ 96 අපි දිනපු ලෝක කුසලානේ අර්ජුන රණතුංග නායකත්වයේ දරලා මැදදී අරවින්ද නායකත්වය අර්ජුන රණතුංගගේ ආබාධකින් අරවින්ද උපනායකත්වයේ ඉන්නේ පුද්ගලයා නායකත්වයේ අරගෙන ලෝක කුසලානේ දින්න නම් ඒ අර්ජුන රණතුංග තමයි නායකයා. ඒ කියන්නේ එදා ලසිත් මාලිංග කුසලානේ ලබාගත් 20 ලෝක කුසලානේ ශූරතාවයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හැබැයි දිනේෂ් චන්දිමාල්ට ලබා දෙන්නට ඉඩ තිබුණා කියන විශ්වාසය ඔබ සතු තිබෙන්නේ. ඒක මගේ පෞද්ගලිකව මම දන්නේ නැහැ මේවා නීති රීති මොනවාද කියන එක හරිය මම හිතන විදියට ඒක මම හරියක් මොකද සාමාන්‍යයෙන් අපි හිතන විදිය එහෙමයි. මම හිතන්නේ ඒක බලන්න ඕනේ කොහොමද ඒ ගිවිසුම් වල තියෙන්නේ කියලා. හොඳයි අපි තවදුරටත් අද කතා කරමු ක්‍රිකට් ක්‍රීඩාව ගැන. අද ප්‍රමෝද වික්‍රමසිංහයි සිංහ කෙලිබි මේ ආරාධිත අපි තවත් විරාමයක් ලබා ගමු. ඔබ FM 88.8 88.8 සිංහ FM සමග. අද දවසේ සිංහ කෙලිබි මේ ආරාධිත හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සහ තේරින් කමිටු සමාජික ප්‍රමෝද වික්‍රමසිංහ මහතා අපි ශ්‍රී ලංකාව වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබන පරාජයන් සහ වගකීම කාසතුද කියන කාරණාවයි අද අවධානය යොමු කරන්නේ. ලසිත් මාලිංග ගැන කතා කළා. ලසිත් මාලිංග සම්බන්ධයෙන් සනත් ජයසූරිය කරපු ප්‍රකාශයේ ඇතිවලා තිබෙන තත්ත්වය. හැබැයි ඔහු පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වනා මේ පළමු 20 තරඟයට පෙර ආතු ඒ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඔහුගෙන් මේ කියන ප්‍රශ්නයෙන් යොමු කරන නමුත් ඔහු සඳහන් කරනවා දිනේෂ් චන්දිමාල් සහ තිරිමාන්නගේ දක්ෂතාවයන් නැවත වතාවක් මැන බලන්න අවශ්‍යතාවයක් නැහැ. නවක ක්‍රීඩකයෝ ඔවුන්ගේ දක්ෂතා මැනගන්න තමයි මේ තරඟාවලි ඉදිරි තරඟ කිහිපේ පාවිච්චි කරන්නේ. ඒක තේරින් කමිටුවේ මතයත් ඒම බව ඔහු සඳහන් කරනවා. මම කැමති එහි පිළිතුරක් බලාපොරොත්තු වෙන්න. ඇත්තටම මම මුලින්ම කියන්න ඕන තේරීම් කමිටුවේ සමාජික කෙනා කියන එක ලේසි නෑ. ඒ කියන්නේ හරි අමාරුයි තේරීම් කමිටුව. මොකද 5 දෙනෙක් හරි 4 දෙනෙක් අර ඉන්නවා කතා කරලා ඩිසිෂන් එකක් ගන්නවා. නමුත් මම විශේෂයෙන් කියන්න ඕන සාමාන්‍යයෙන් මම කැමති නෑ විවේචනය කරන්න. ඉතින් ඔය දැන් ඉන්න තේරීම් කමිටුවේ ඉන්න සමාජිකයෝ අපි තේරීම් කමිටුවේ ඉන්න කාලේ ප්‍රසිද්ධියේ ගිහිල්ලා අපි විවේචනය කරා. සමහර තේරීම් ගැන. ඒ විවේචනය කළා අද උන් ඔතෙන්ට ඇවිල්ලා අපි කරා දැන් අපි නරකයි කියපුට වඩා අන්ත වැඩ කරනවා. ඒක අනිවාර්යෙන් පේනවා. මම ඕන නම කියන බ්‍රෙන්ඩන් කුරුප්පුගේ අපි කුසලානේ අපේ තේරීම් මේ වලට කුසල් ජනිත කණ්ඩායම ඉන්න තිබ්බා, උපුල් තරංග ඉන්න තිබ්බා. දැන් අද උපුල් තරංගට මොකද කරේ? අපි ඒ කාලේ ඉඳන් දැකපු දේ අපි ආ ඩ්‍රොප් කරලා තිබ්බා. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා එක මැච් එකක් බලලා එල්ල දාන. එක නරක පාරක් ගහනවා කණ්ඩායම එල්ල දානවා. දැන් ඒව හොඳයි. ඒතකොට අපි ගොඩ ඊට වඩා එයා වර්ධනය කළා පුහුණු කරුවන්ට කියලා මෙන්න මේ දේවල් හදන්න, මෙන්න මේ දේවල් මේගොල්ලන්ගේ හදා ගන්න ඕන. ඒව වෙන්නේ නැති වෙනකොට එල්ට දැම්මම නරකයි. ඒ වගේම ඔය තේරීම් කමිටුව මොනවාද කිව්වේ? අපි දැන් ආපු ගාම තේරීම් පත් වෙච්ච ගාම අපි පඩි ගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ අපි සෑහෙන මුදලක් බෝඩ් ක්‍රිකට් පාර්ලිමේන්තුවෙන් අරන් කියලා තියෙනවා. ඒගොල්ලෝ ගෞරවාන්විත ජොබ් එකක් කරන්න එන්නේ කියලා. අද මොකද කරන්නේ? පඩි ගන්න නැද්ද? අද ඒගොල්ලෝ පඩි ගන්නවා. ඉතින් මට පේන්නේ මේ ආපු තේරීම් කමිටුව ඇවිල්ලා තියෙන්නේ පඩි ගන්නයි. ඒගොල්ලන්ට මේ අර බලය ගන්නයි. ඇත්තටම පිටින් ඉඳන් බොරුවට විවේචනය කළා, ඇවිල්ලා ලොකු කතා කියලා, ඇවිල්ලා අපිට වඩා අන්ත දේවල් කරනවා. ඉතින් මේක කියන්නේ මොකද මම කියන්නේ අනිවාර්යයෙන්ම පඩියක් ගන්න එක සාධාරණයි. ඒක ගන්න ඕනේ. හැබැයි විවේචනය කරන්න අරගයි. මොකද එහෙමනම් ඒගොල්ලෝ විවේචනය කරන නම් ඇවිල්ලා ඒගොල්ලෝ එපයි කියලා අඩුම ගානේ අසරණෙක්ට දෙන්නේ පඩිය. ඒ වගේම දැන් මේ තේරීම් කමිටුව ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් අලුතෙන් හඳුන්වා දුන්නා. ඒ ක්‍රීඩකයෙක් තමයි ජිහාන් මුබාරක්. ඔහු ක්‍රීඩා සමාජ තරඟවල දක්ෂතා දක්වූ නිසාය කියන පදනම මත කණ්ඩායමට ඇතුල් කරා ටෙස්ට් තරඟවලදී. ඒ වගේම චාමර කපුගෙදරත් කණ්ඩායමට ඇතුල් කරා. ඔහුත් කලක් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. නමුත් ඔබ ඇතුළු පිරිස තේරීම් කමිටුවෙන් සිටි කාල තුල මේ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුල් වුණේ නැහැ. ඒක තමයි. දැන් ඔතන ජිහාන් මුබාරක් දක්ෂ ක්‍රීඩකයෙක්. මොකද අපි කීපතාවක් දෙපාරක් ගෙනාවා. මොකද ඊට කලින් එයා ගොඩාක් අවස්ථා දීලා තියෙනවා. හැබැයි ජිහාන් මුබාරක්ගේ තියෙනවා අවාසනාවක්. ඒ ජාතික තලයට ආවන් පස්සේ ඒ ලකුණු අතරට එන්නේ නැහැ. ඉතින් අපි ඒක දැකලා අපි ඒව දැනගෙන අපි මොකද එයාට කතා කරලා කියලා අපි ඒව එල්ලෙන් තිබ්බා. ඊට පස්සේ කවුද කපුගෙදර. චාමර කපුගෙදර ලකුණු අතර හිටීම නැහැ. අරන් බලන ලකුණු 280ද කොහෙද ගහලා තියෙන්නේ මේ ගිය සීසන් එකේ මට මතක හැටියට. ගිය ලෝක කුසලානේට පුහුණුකරුවන්ගෙන් පාලක මණ්ඩල පුහුණුකරුවන්ගෙන් මෙයාගේ නම එනවා කණ්ඩායමට දාන්න කියලා. අපිට යෝජනාවක්. එයා එතෙන්ට දාන්න සුසුකම බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් එකේ
එහෙ ක්ලබ්ස් ගහන්න ගිහිල්ලා ලකුණු ගහලා තියෙනවා කියලා. එතකොට ඒ කියන්නේ ඔන්න අපේ ලංකාවේ පාලක මණ්ඩලයේ පුහුණුකරුවන්ගේ සිතීම, ඒ කියන්නේ අපේ ලංකාවේ ලෝක මෙහි තියෙන ඩොමෙස්ටික් සීසන් එකට වඩා ඒගොල්ලෝ පිළිගන්න බංග්ලාදේශ වල ගහන සීසන් එක. අපි ප්‍රතික්ෂේප කරා. මොකද සාමාන්‍යයෙන් කණ්ඩායමට ගේන්න පදනමක් තියෙන්න ඕන. ඒ පදනම නැත්තම් කණ්ඩායමට ගේන්න බෑ. ඉතින් මේ කපු ගෙදර හොඳ ක්‍රීඩකෙක්. හැබැයි ගේන්න ලකුණු අතර ඉන්න ඕන. එහෙම නැත්තම් කවුරුල් ජනාධිපතිතුමාගෙන් කෝල්ලයක් අත්ෙන්න ඕන මෙයාව දාන්න කියලා. එහෙම නම් කරන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව කිසිම පදනමක් නැතුව ගේන්න බෑ. දැන් ඔය කියන විදියට දැන් චාමර කපු ගෙදර කණ්ඩායමට ආපු විදියට මින් ඉදිරියේ ලංකාවට ගහන්න කිසිම මේක ඕනේ නැහැ. මේ ලකුණු අතර ඒ කියන්නේ ඩොමෙස්ටික් ගහන්න ඕනේ නැහැ. ගෙදරට වෙන්නලා හොඳ ටැලන්ට් එක තියෙනවා කියලා පෙන්නුවම අර කැප්ටන් සිලෙක්ටර්ස්ලා අල්ලගත්ත ගමන් කණ්ඩායමට එන්න පුළුවන්. අපේ කාලෙත් එවැනි දේවල් තිබ්බා. මම නෑ කියන්නේ. ඒකට හේතු තියෙනවා. හොඳයි අපි තවදුරටත් කතා කරමු ප්‍රමෝදේ වික්‍රමසිංහ සමගින් අද තරමක ආందోලනාත්මක කතාබහක් බවට පත්ව තිබෙනවා. මේ කතාබහ අපි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුවයි නැවතත් සිංහකෙලිබිමේ මේ කතාබහට එක්වන්නේ. සිංහකෙලිබිමේ අපි තවත් පැයක ආරම්භයේ අද ප්‍රමෝදේ වික්‍රමසිංහ සමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලබන පරාජය සහ එහා බැඳුණු ඇතැම් ආందోලනාත්මක කතාබහ අද දවසේ සිදුවන්නේ. අපි කතා කළා චාමර කපුගෙදර සහ ජහන් මුබාරක් කණ්ඩායමට ඇතුළු වීම ගැන. ඒ වගේම තමයි නව තේරීම් කමිටුව අවස්ථාවක් ලබා දෙනවා මිලින්ද සිරිවර්ධනට සහ සචිත් පතිරණට මේ නිමාවුණු තරඟාවලිය තුළදී. හැබැයි ඔබ ඇතුළු පිරිස තේරීම් කමිටුව සිටිද්දී මේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි මේ ක්‍රීඩකයන් කණ්ඩායම නම් කිරීමත් බොහොම සාධනීය පියවරක් කියලා ඔවුන්ම තහවුරු කරලා තිබෙනවා. අපි ඉන්නකොට ඔය මිලින්ද සිරිවර්ධනලා සචිත් පතිරණ ඊට පස්සේ තව ගොඩාක් තරුණ ක්‍රීඩකීන් ඔය අපි හඳුනාගත්ත ක්‍රීඩකීන් දුස්මන් සමීර ඊට පස්ව වැන්ඩසි ඔය කොහොම අපි ඒ කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකීන්. අපි මේ අවුරුද්දේ අපි හිටියේ නම් අපි මේ අවුරුද්දේ බලන්න හිටපු ක්‍රීඩකීන්. එතකොට මේ ඔය තේරින් කමිටුව ගිහිල්ලා අලුත් කට්ටිය ගිහිල්ලා හොයාගත්ත ක්‍රීඩකීන් නෙමෙයි. අපි හොයාගත්ත ක්‍රීඩකීන් තමයි අපි දෙවෙනි පෙළේ බලපු ක්‍රීඩකීන් තමයි මේගොල්ලෝ ගෙනල්ලා තින්නේ. ඒගොල්ලන්ට අමතක කියලා මලින්ත වර්ණ මාදව වර්ණ පුරලා මම හිතන්නේ මේගොල්ලන්ට තාම අමතක කියලා ලකුණු ගහපු කට්ටිය. මේගොල්ලන්ට ඉන්නේ තාම මේ ලකුණු අද නොහිටි කට්ටිය. ඒ වගේම සචිප්පතිරණ මොකද අපි තේරින් කමිටුවේ ඉන්නකොට අපේ තිබ්බ පොලිසි එකක් ත්‍රෝ එකක් කරන්න බැරි නම් කණ්ඩායමට ලංකාවට ක්‍රීඩා කරන්න බෑ කියලා. ඒක ආවේ මේ පුහුණුකරුවන්ගෙන්මයි. මොකද ඒ කණ්ඩායම පුහුණුකරු, ජාතික කණ්ඩායම පුහුණුකරු, පන්දු රකින්න පුහුණුකරුවන්, ෆීල්ඩින් කෝච්ලා ඒගොල්ලන්ගේ මේකත් ඉල්ලීමක් තිබ්බා ත්‍රෝ කරන්න බැරි ක්‍රීඩකීන් කණ්ඩායමට තොරන්න එපා කියලා. අපි ඊට පස්සේ සචිත් පතිරණ අතේ අමාරුවක් තියෙනවා. අපි ඊට පස්සේ කියලා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එයාව රට යවල ඔපරේෂන් කරලා ගෙනාවා. ඊට පස්සේ එයාව ටෙස්ට් කරා. එයාට ත්‍රෝ ගන්න බෑ. ඊට පස්ව එයා එක තමයි අපි ඒ කණ්ඩායමෙන් උඩට ගෙනාවේ නැත්තේ. ඒ වගේම රොමේෂ් බුද්ධික ඒ ප්‍රශ්නෙම තියෙනවා. ඒව ත්‍රෝ කරන්න බෑ. ඒගොල්ලන්ට කියලා තියෙන්නේ වෙනම ෆීල්ඩින් කෝච්ලට එක්ක පුහුණු ගන්න කියලා. දැන් මේ ආපු නව ට්‍රේනින් කමිටුව කිසි දෙයක් ඒව බලන්නේ නැතුව මේ ක්‍රීඩකයෝ කණ්ඩායමට ගෙනල්ලා තියෙනවා. දැන් පළදා තරඟයේ දකින්න ඇති සචිත් පතිරණගේ තර්ඩ් මෑන් මම දැක්කා අතට ගහලා ලකුණු දෙක දුවනවා. 30 yard එකේ අතට ගහලා එක ලකුණ ගන්නවා. ඒ මොකද ත්‍රෝ එක ගන්න බෑ. දැන් මෙයා තව දිගට යනකොට මුල් ලෝකෙම දැනගත්තම මෙයාට ත්‍රෝ ගන්න බෑ කියලා අනිවාර්යෙන් මෙයාව කණ්ඩායම මේ ෆීල්ඩ් එකේ හංගන්න තරම් නැති වෙනවා. ඉතින් ඒ අනුව ඊට පස්සේ මිලිඳ සිරිවාදන අපි ඉන්න කාලේ අපි කිව්වා එයාට කණ්ඩායමේ ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට තමයි සහභාගී වෙන්න පුළුවන්. ඩොමෙස්ටික් මේ අපේ ප්‍රීමියර් තරඟාවලියේ කොහේ හරි ක්ලබ් එකක බෝල් කරන්න පුළුවන් ක්ලබ් එකක ගහලා පිටෙනුයි පන්දු වෙනුයි දෙකෙන්ම දස්කම් දෙක ගන්න අනිවාර්යෙන් මෙන්නවාට මෙතන ප්ලේස් එක තියෙනවා තිසර පෙරරත් එක ගහන්න. අපි යාට පෙන්නලා දීලා තියෙනවා. එතකොට අපි කණ්ඩායම තේරින් කමිටුව විදිහට ආපු කාලේ අපි මේ මිලින්ද සිරිවාදන තමයි අපි එතකොටත් මිලින්ද ගැන කතා කරා. මෙයාව ගේන්නේ කියලා. ඊට පස්සේ අපි එතකොට තිබ්බ මතවාද තිබ්බා. ඒ අනුව තමයි එයාගේ ප්‍රශ්නේ තිබ්බේ පන්දු යවපු නැති එක. ඉතින් ඒ අනුව තමයි මොකද හැම ක්‍රීඩකයෙම ගේනකොට ඒ තැන ඉඳලා ගේන්න ඕනේ. මේ විදිහට මෙහෙ ඩොමෙස්ටික් එකේ ඒ ටීම් එකේ ගස්සලා ඒවා මොනවාද ඒගොල්ලන්ගේ දස්කම් මතු කරලා තමයි ලංකාවට ගේන්නේ. නැතුව මේ නම් දැක්ක පළියට තව එක්කෙනෙක් කිව්ව පළියට ගේන්නේ අසාධාරණයි. ඒවගේම දැන් මිලින්ද සිරිවර්ධන තිසර පෙරාස් සමග තරඟ කළ යුතු වුණාට අද කණ්ඩායම තුළ උන් දෙදෙනාම එකවර ක්‍රීඩා කරන අවස්ථාවක් දකින්න තිබෙනවා. ඔව් දැන් මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා කරන්නේ පිටිකරුවෙක් විදිහට පමණයි. කණ්ඩායමේ
ඉතින් හොඳයි රිස්ක් එකක් අරන් තියෙනවා. ඉතින් බලන්න ඕන තව ඉස්සරහට යනකොට මෙයා කොහොමද කියන එක. අනිවාර්යයෙන් මෙයා පන්දු යෑම මොකද මෙයාට පන්දු යෑම හදාගත්තොත් කණ්ඩායමට ලොකු වැඩක්. මොකද එතකොට අපි ඉන්න කාලේ මෙයාට එන්න බැරි එතනට පිටිකරුවෙක් විදියට මහිල ජයවර්ධන සංගක්කාර කණ්ඩායමේ හිටියා. එතකොට එහාට එතනට ෆිල් වෙන්න එයාට එන්න තැනක් තිබ්බේ නැහැ කණ්ඩායමේ. ඒක එයා ඒ ටීම් එකේ ඒ කණ්ඩායමේ හිටියේ. ඒත් එක්ක දැන් මිලින්ද සිරිවර්ධන ගැන අපි කතා කළා. ඒ වගේම තමයි දැන් මේ තරංගමාලාවල තුල දැන් සංගකාර කිවත් එමත් එක්ක කඩළු රකින්නාගේ ස්ථානයත් යම්කිසි අන්දමින් විවර වෙනවා. කඩළු රකින්නා කවුද කියන කාරණා දැන් දිනේෂ් චන්දිමාල්ට අවස්ථාවක් ලැබුණා. ඉන්න අනතුරු දැන් දිනේෂ් චන්දිමාල්ගේ වත් එමත් එක්ක කුසල් ජනිත්‍ර අවස්ථාවක් ලැබෙනවා. හැබැයි තාම අර නිත්‍ය කඩළු රකින්නෙක් අපි දකින්නේ නැහැ. ඒ වකවානු තුල මේ සංගකාර වෙනුවට විකල්පයක් හොයාගෙන තිබුණ නැද්ද? ඔතන කුසල් සහ චන්දිමාල් තමයි අපේ හිටියේ කඩළු රකින්නන් ඉදිරියට ගෙනියන්න. ඒ වගේම අපේ අදහසක් තිබ්බා ටෙස්ට් තරඟාවල කුසල් ජනිත්ව නම්බර 6-7 බැට් ගෙනල්ලා බැට් කරවන්න ටෙස්ට් තරඟ. මොකද අපේ අදහස තිබ්බේ අපේ ප්ලෑන් එක තිබ්බේ ලෝක කුසල ලෝක කුසලාන වෙනකන් කුසල් ජනිත් ටෙස්ට් නොගස්සා වන් එක් දින තරඟ වලටම සහභාගී කරලා ඊට පස්සේ ලෝක කුසලානින් පස්සේ මොහු ටෙස්ට් තරඟ වලට සහභාගී කරවන්න. ඉතින් ඒක තමයි අපි ප්ලෑන් එක. මම ඒක තනි කර දැන් මේගොල්ලෝ වෙනස් කරලා තියෙනවා. ඒ වගේම මොකද දැන් ටෙස්ට් තරඟවලදී මේ මගේ පෞද්ගලික මේක ටෙස්ට් තරඟ වල ලෝක කුසලානින් පසුව ඕවර 50 මම දැන් ඊළඟට තියෙන 2019 ලෝක කුසලානේ. එතකොට ඒ අවුරුදු 4ට අපි අලුත් කණ්ඩායමක් හදන්න ඕන. මොකද මම හිතන්නේ ටීඑම් ඩිල්ෂාන් ඊළඟ ලෝක කුසලානේ ක්‍රීඩා කරයි කියලා. මම හිතන්නේ ලසිත් මාලින්ගේ ලෝක කුසලානේ ක්‍රීඩා කරයි කියලා. මම හිතන්නේ රංගන හේරත් ඊළඟ ලෝක කුසලානේ ක්‍රීඩා කරයි කියලා. එතකොට මම හිතන්නේ උපුල් තරංග ඊළඟ ලෝක කුසලානේ ක්‍රීඩා කරයි. එතකොට අපි මේවට දැන් ඉඳලම ක්‍රීඩකයන් යොදවා ගන්න ඕන. ඉතින් මම හිතන්නේ අලුත් තේරීම් කමිටුවේ කිසිම ඒ වගේ අදහසක් නැහැ. මට පේන විදියට. මොකද තාම ටීම් ඩිවිෂන් ක්‍රීඩා කරනවා. එක දවසක ටීම් ඩිවිෂන් යනවා කිව්ව දවසට ඒගොල්ලන්ට කවුද කියන්නේ කියන එක හිතන්න වෙනවා. සමහරවල්ලා ටීම් ඩිවිෂන් අවුරුද්දක් ක්‍රීඩා කරන්න නැහැ කිව්වොත් තව අවුරුදු දෙකයි තියෙන්නේ ඊළඟ ලෝක කුසලයන්ට ආරංග පිටිකරුවෙක් කුසල්ට එක්ක මේ හොයාගන්න. මොකද කුසල්ගේ හදාගත යුතු දෙයක් තියෙනවා. ඔහු මේ ආසියානු කලාපයේ ඒ තනතේරවල හොඳට පහර දෙනවා. නමුත් පිටරට හයිය යන තනතේරවලට ගිය ගමන් ඔහු ලකුණු අතරින් අමාරුයි. අපි ඒක දිගටම දැක්කා. ඒකයි යට ඕස්ට්‍රේලියානු සංචාරයත් අහිමි වුණේ. මොකද අපි දැක්කා එංගලන්තේ ඒ දිගටම ඔහු ලකුණු අතරට එන්න බැරි වුණා. ඉතින් ඒක යා හදා ගන්න ඕන. නැත්නම් ඊළඟ 19 වෙනකොට එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා ආරම්භක පිටිකරුවෙක් විදියට. ඒ වගේම තිසර පෙරේරා දැන් 160 ගානක් තරඟ වලට සහභාගී වෙලා තියෙනවා. අද වෙනතුරුත් බවුන්සර් එකට ගහන්න බෑ. ඉතින් අපි ඉන්න කාලේ අපේ අවුරුදු දෙකේ අපි පුහුණු කරුවන්ට කිව්වා මෙයාට මේක හදන්න. අද වෙනතුරු හදාගෙන නැහැ. ඉතින් ඊළඟට එයා ඉස්සරහට යනකොට කොහොමද යන්නේ? ඉතින් ඕවා හිතන්න වෙනවා. මං හිතන්නේ ඔය දැන් ඉන්න තැන කවුද ඒව දන්නවද කියලාවත් මට සැකයි. හොඳයි අපි ඒක තවදුරටත් කතා කරමු ප්‍රමෝද වික්‍රමසිංහ සමගින්. අපි තවත් විරාමයක් ලබා ගන්නවා. ගීතමය විරාමයකින් අනතුරුව නැවතත් සිංහ කෙලිබිමට එක්කමු. අද සිංහ කෙලිබිමේ කතා බහ ප්‍රමෝද වික්‍රමසිංහ සමගින්. ප්‍රමෝද මේ පහුගිය එක්දින තරඟාවලියේ පරාජයේ අනතුරුව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරපු කාරණා තමයි පන්දු යවන්නෝ හරියට පන්දු යවුවේ නැහැ මේ ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරගන්න කියලා. විශේෂයෙන්ම ලසිත් මාලිංග දිගින් දිගටම ප්‍රහාරයට ලක් වෙන ඔහු වෙනුවට වෙනත් විකල්ප පන්දු යවන නායකයා සතුව නැහැ. මේ පන්දු යවන්නන්ගේ හිගතාවයක් ඇති වෙන්නේ කොහොමද අද වෙනකොට කණ්ඩායම තුල? ඒක ඇත්තටම අපි ඉන්න කාලෙන් තිබිච්ච ලොකු ප්‍රශ්නයක්. මේක ඇත්තටම වගේ කියන්න ඕන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉඳන් ඒ කියන්නේ උඩ ඉඳගෙන ඒක වවුරුතුවක් කියන්න ඕන. මොකද අද වෙනකොට ලසිත් සායන කවුද රංගන හේරත් හරියන තන් පන්දියවන්නේ තාම හොයාගෙන නැහැ. එතකොට මුරලිදරන් වගේ පන්දියවන්නේ ඒ වගේ පන්දියවන් ළඟට එනවා පන්දියවන්නේ තාම හොයාගෙන නැහැ. ඒ වගේම වේක පන්දියවන්නෝ තාම ඒ තත්ත්වෙට ඉන්න පන්දියවන්නෝ නැත. ඒකට කිසිම දැන් එක බලධාරීන්පත් වෙනවා. ඒ වගේම පුහුණු ඇකඩමියක් තියෙන ඒකේ ඉන්නවා ප්‍රධාන නිලධාරියෙක්. ඔහු යටතේ ඉන්නවා පුහුණුකරුවන්, ජාතික පුහුණුකරු, ඒ ටීම් ඒ කණ්ඩායම පුහුණුකරු, ඩෙවලොප්මන්ට් පුහුණුකරු කියලා කියනවා, ඉමර්ජින් කියනවා. ඊට පස්සේ 19න් 15, ඊට පස්සේ දිස්ත්‍රික්, ඊට පස්සේ ප්‍රොවින්ෂල්, ඔය වගේ নানা ප්‍රකාර පුහුණුකරුවන් ඉන්නවා.
මේ ඔක්කොටම ඉන්නවා උඩින් එක්කෙනෙක්. ඊට පස්සේ තව ඊට අමතරව ඉන්නවා දඟපන්දු පුහුණුකරු, වේගපන්දු පුහුණුකරුවන් එහෙමත් ඉන්නවා. මේ ඔක්කොම බලාගෙන ඉන්නවා හෙඩ් කෙනෙක් ඉන්නවා. ඒ හෙඩ් ඉන්නේ CEO ගේ යටතේ. CEO ඉන්නේ මේද. එතකොට අද මේ තත් වෙනකොට ඔය කිසි කෙනෙක් මේ කාගෙන් ප්‍රශ්නයක් අහලා නැහැ. ඇයි මේව නැත්තේ කියන එක. එහෙම නැත්නම් මේගොල්ලොන්ට කියන්නේ මේව ඉන්නවනම් හොඳ කට්ටිය දෙනවනම් ප්‍රොමෝට් වෙන්න ඕන නැත්නම් ඩිමෝට් වෙන්න ඕන. එහෙම දෙකක් නැත. මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ওই සියලු දෙනාම පුටුවේ වාඩුනාම පුටුවෙන් ගලවන්න අමාරුයි. දැන් විශේෂයෙන්ම තිසර පෙරේරා තුන්වෙනි ක්‍රීඩකෙක් හැටියට ඔහු යොදාගත්තත් ඔහුට පන්දුවාර 10 ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවයක් අද දකින්න. ඔහු පන්දුවාර 10 ක්‍රියාත්මක කොහොත් ඇතැම් විට ලකුණු 100ට වඩා වැඩි ප්‍රමාණයක් ඔහුගෙන් ලබා ගන්නත් ඉඩ කඩ තිබෙනවා. මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඇන්චලෝ මැතිව්ස්ටත් පන්දු යවන්න සිදු වුණා. ලසිත් මාලිංගත් ප්‍රහාරය ලක්නතොර නායකයාට අර කාටද පන්දුව දෙන්නේ කියන ප්‍රශ්නයක් ඇති වුණා ක්‍රීඩා පිටියේ තුලදී. ඇත්තටම අපි ඉන්න කාලේ දැන් ඔය තිසර ඔය ප්‍රශ්නේ ආවා. අපි තිසරට කතා කරලා කිව්වා. ඊට පස්සේ ඔබට මතක ඇති ඔහුව එංගලන්තේ ඒ කණ්ඩායමත් එක්ක යවමු ඔහු බෑ කිව්ව යන්න. අපි මේ සෑම දෙයක්ම කරේ මෙයාගේ මේ ඕවර 10 හදා ගන්නත් ඒ ප්‍රතිකරණය දිනු කරන්නත් ඒකට තේරින් කමඩු විදිහට අපේ පැත්තෙන් කරපු දේවල්. ඔහු ඒව ප්‍රතික්ෂේප කරා. ඔහු ප්‍රතික්ෂේප කරාම අපි කරේ ඔයාට අපි කියන දේ ගන්න බැරි නම් අපි කණ්ඩායමෙන් එළියෙන් තිබ්බා. ඒ වෙලාවේ ඔබට මතක ඇති ජනමාධ්‍යෙන් අපිට ප්‍රහාරයක් එල්ල කරා මෙච්චර මේ මෑන් ඔෆ් ද මැච් අරන් තියෙන ක්‍රීඩකෙක් කණ්ඩායමෙන් එල්ල දැම්මා කියලා. ඊට පස්සේ අපිට යම් විදියකට එක මේ දෙයක් උඩ ඔහුව කණ්ඩායමට ගේන්න උනා ලංකාව. මම ජාතික කණ්ඩායම. දැන් අද ඒක ප්‍රතිඵල විඳිනවා. මොකද අපි ඒ වෙලාවේ කරදේ අපි ආව එළිය තියලා අපි වෙන ක්‍රීඩකෙක් එයාට ගෙනාව නම් එයාත් ඉගෙන ගන්නවා ඇයි මම කණ්ඩායමෙන් එල්ලට ගියේ. එතකොට තව ක්‍රීඩකෙක් ඇවිල්ලා ඒ ප්ලේස් එක ගත්තාන් පස්සේ එයාට තේරෙනවා අපි කියපු දේවල් කරේ නැත්තේ ඇයි කියන එක. ඉතින් මං හිතන්නේ දැන් මිලින් සිරිවාදන ඇවිල්ලා තියෙන තැනට මිලින් සිරිවාදන පන්දුවේම හදාගත්තොත් මං හිතන්නේ තිසර පෙරේරාට හොඳ ආදේශකයක්. හැබැයි දැන් මේ කියන තත්ත්වයක් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනා අතර නායකයා නිත්‍ය ක්‍රීඩකෙක් ඔහු වෙනස් නොවේවි කියලා විශ්වාස කළොත් තවත් නිත්‍ය ස්ථානයේ තහවුරු කරගත්ත ක්‍රීඩකයෝ ඉන්නවද? නෑ ඒක තමයි මම අන්දකින අනිත් දේ. මොකද අපේ කණ්ඩායමේ ඉන්න ලාබාල ක්‍රීඩකයින් ගොඩක් ඒ කාලේ මහේල සංඝා ඒගොල්ලන්ගෙන් තමයි යපුනේ. මොකද හැමතිස්සෙම මහේල රන්ස් ගහයි, සංඝම රන්ස් ගහයි. ඒ දෙන්න රන්ස් ගහයි කියලා ඔක්කොම හිටියා. අද එනකොට දැන් ඒ දෙන්න එල්ට ගිහිල්ලා තාම දිල්ෂාන් ඉන්නවා ලසිත් මාලිංගන්. අදටත් තේන්නේ මේ දෙන්න කරයි. ඒගොල්ලන්ගෙන් යැපෙන්න තමයි ඉන්නේ. යට අමතරව දැන් ඇන්ජලෝ මැතිව්ස් ඉන්නවා. හැබැයි මං හිතන්නේ දැන් මේ ඇන්ජලෝ මැතිව්ස්, තිරිමාන, චන්දිමාල් ඒ ක්‍රීඩකයන්ට බාර දෙන්න ඕන ඉදිරියට ගෙනියන්න. කුසල් ජනිත් දැන් මොලේ කල්පනා කරලා දැන් ඔයගොල්ලෝ ඇති වෙන්න ක්‍රිකට් ගහලා තියෙනවා. එම මැච් 100කට ඔකිට ආසන සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා තියෙනවා. දැන් ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක තියෙනවා. අත්දැකීම් තියෙනවා. දැන් ඒගොල්ලන්ට දෙන්න ඕන මේ අවුරුදු 4 තනියම ගෙනියන්න. එතකොට තමයි මේගොල්ලෝ හිතලා කණ්ඩායමෙන් කොහොමද මම දිනවන්නේ? රකුණු අතරට එන්නේ රකුණු ගහන්නේ කොහොමද? විකට් ගන්නෙ කොහොමද කියන. ඒ හිතලා වැඩ කරන්න පුරුදු වෙන්නේ එතකොට. එතකොට අර ඊළඟ ලෝකුසලන්නකොට මේගොල්ලෝ දන්නෝ කරන්න ඕන විදිය. දැන් වෙලා තියෙන්නේ දැන් දන්න දෙයක් කරන්නත් බයයි. ලසිත් බලන් ඉන්නවා, දිල්ෂාන් බලන් ඉන්නවා, මොනව කියයිද දන්නේ නැහැ. දෙයක් කරන්න හදනකොට දිල්ෂාන් ඇවිල්ලා කියන්න පුළුවන් නෑ මේක කරන්න අරක කරන්න කියලා. ඊට පස්සේ දිල්ෂාන් ලකුණු එයා හෙමින් ලකුණු ගැහුවත් එතකොට බලනවා මොකක්වත් කියන්න බයයි, ඇයි බනින්න බයයි. එහෙම ප්‍රශ්න තියෙනවා. මොකද අපේ සංස්කෘතිය අනුව ලසිත් මාලිංග ලසිත් මාලිංග කොච්චර ලකුණු මේ පන්දු හොඳට නොයවුවත් තාම කණ්ඩායමෙන් ඩ්‍රොප් කරන්න බෑනේ. මොකද එයාගේ පහුගිය දක්ෂකම් තියෙනවා. එතකොට එයා අන්තිම කොච්චර සවුතුරු බෝ කර අන්තිම ඕවර්ස් ටික දෙන හදිසියක් වුණොත් ගේනෝනේ. ඒ මොකද මෙයාගෙන් යැපෙන හින්දා. මොකද එතකොට නායකයට තව ක්‍රීඩකයෙක් ගැන හිතන්නට වඩා මෙයාගේ තමයි කොන්ෆිඩන්ස් තියෙන්නේ. හැබැයි මෙයා සයිඩෙන් එලිට ගියොත් අරේර ඉන්නව තව ගියාගේ ඉන්න අනිත් පන්දියවන් නම් එයා හිතනවා මෙයා බලනවා. අන්න එතකොට තමයි 2019 වෙනකොට එයා දන්නේ කවුද බෝලර්ස්ලා කියලා. පන්දු රැකීම සම්බන්ධයෙන් ජොන්ටි රෝඩ්ස් ගෙන්නලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ පුහුණු සැසියක් පැවැත්වුවා මීට මාස කිහිපයකට පෙර ආතු. නමුත් පුහුණු සැසින් අනතුරුව පැවති එක්දින තරඟාවලියේ පන්දු රැකීමේ දුර්වලතා ගණනාවක් දකින්න ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තුල මෙන්න මෙවැනි තත්ත්වයන් නිබරදිව නොවන්නේ ඇයි කියලා ඔබ විශ්වාස කරන්නේ? මුලින්ම කියන්න ඕනේ පන්දු රැකීමේ පුහුණුකරුවන් පත් කරපු විදිය හරියද කියලා මං හිතන්නේ ඒක හොයන්න ඕන. සාමාන්‍යයෙන් ඕනම ආයතනයක
ක්‍රීඩකයෙක් ඕනම ආයතනයක පුද්ගලයෙක් ආයතනයේ උඩට යන්නේ එක සිස්ටම් එකක් තියෙනවා. මං හිතන්නේ දැන් මම දන්නේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු කවුද කියලා. එතකොට ඒ කණ්ඩායමේ පුහුණුකරුවෙක් ඉන්නවා. එතකොට ඒ කණ්ඩායම කියන්නේ ෆීල්ඩින් පන්දු රැකීමේ පුහුණුකරු. එතකොට ජාතික කණ්ඩායමේ පුහුණුකරු මම දන්නේ කතාවක් තියෙනවා ආපු විදිය පුදුම සාගතයි කියලා. ඉතින් මම හිතන්නේ ඉන්න හොඳ අය තියලා ඊට වඩා යටින් ඉන්න කට්ටිය ගැන උඩට තියෙනකොට මම හිතන්නේ ඉතින් ඒ වගේ දේවල් වීම සාධාරණයි. හොඳයි අපි තවදුරටත් කතා කරමු මේ කතා බහේ අවසාන කොටසට අපි එනවා. මේ ගීතමය විරාමයෙන් අනතුරු අද ප්‍රමෝදය වික්‍රමසිංහයි සිංහ කෙලිබිමේ ආරාධිතයා. අද ප්‍රමෝදය වික්‍රමසිංහයි සිංහ කෙලිබිමේ ආරාධිතයා අපි හවස 4 ඉඳන්ම ඔහොත් සමගින් මේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම පැවති ක්‍රිකට් තේරීම් කමිටුව හා බැඳුණු යම් ආందోලනාත්මක කතාබහක් සිදු කළේ. කතාබහේ අවසාන කොටසේ අපි ඉන්නේ. ලෝක කුසලාන තරඟාවලියක් හැටියට ශ්‍රී ලංකාවට තිබෙන 2016 පන්දුවාර විස ලෝක කුසලාන තරඟාවලිය. දැන් ඉන්න මේ ක්‍රීඩකයෝ සමග සහ දැන් ඉන්න මේ සැලසුම් එක මේ තරඟාවලියට ශ්‍රී ලංකාවට ජය ගන්න පුළුවන් වේද? මොකද මන්ද ශ්‍රී ලංකාව යන්නේ ලෝක හිටපු ලෝක ෂූරෝ හැටියට මේ තරඟාවලියට. අනිවාර්යයෙන්ම මොකද ගිය හිටපු කණ්ඩායමෙන් අපි ලොකු දිනපු කණ්ඩායමෙන් මං හිතන්නේ එලිට යන්නේ මහිලා සංඝත් පමණයි. ඉතින් මං හිතන්නේ ඒ කණ්ඩායමට ඒ වගේ ඒකට හරියන දෙන්නෙක් ආදේශ කරගත්තොත් මං හිතන්නේ මොකද දැන් ඇන්ජලෝ මැතිව්ස් ඒ වගේම මං දන්නේ චන්දිමාල් තිරිමාල් මගේ අදහසට නම් දැන් සිටිය යුතුයි. මොකද ඒ දෙන්නත් එක්ක ඊට පස්සේ දිල්ෂාන් කුසල් ජනිත් ඒ පිටිකරම් පස් දෙනයි තිසර පෙරේරා සිරිවාදන සමග ලසිත් මාලින් ගත්තාම මම හිතන්නේ අර වගේම හොඳ කණ්ඩායමක් ඉන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ලෝකුසන ජයගත හැකි කණ්ඩායමක් ඉන්නේ. ඉතින් මම ඉතින් තේරීම් කමිටුවත් නායක පුහුණුකරුවන් සියල්ල එකතු වෙලා හරි ප්ලෑන් එකක් උඩ වැඩ කරොත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම හරි ලේසි කාර්යයක් ලෝකුසන ජය ගැනීම. හැබැයි සැලසුම ටිකක් දීර්ඝ සැලසුමක් අවශ්‍ය වෙපි මීළඟ පන්දුවාර 50 ලෝක කුසලාන අලුත් ක්‍රීඩකයෝ සොයාගෙන අලුත් සැලසුම් එක්ක යන බෑ. දැන් මේ වර්තමාන තේරීම් කමිටුවේ තිබෙන සැලසුම් ඒ සඳහා යෝග්‍ය වෙයි කියලා ඔබ විශ්වාස කරනවද? ඇත්තටම මම දකින්නේ වර්තමාන තේරීම් කමිටුව මේ දෙක මාරු කරන් තියෙන්නේ. මොකද T20 එකට කරන්න ඕන දේ ඕවර 50ට කරනවා. ඕවර 50ට කළ යුතු දේ T20 එකට කරලා තියෙනවා. මොකද ඕවර 50 තමයි අලුත් ක්‍රීඩකයන් බලා යුත්තේ. මේ 20 එකේ තමයි පරණ ක්‍රීඩකයන් සමග හරියට කණ්ඩායම මොකද වැඩි කාලයක් නැහැ හදාගත යුත්තේ. මම හිතන්නේ මේ දෙක මාරු වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ බ්‍රෙන්ඩන් කුරුප්පු ගෙනල්ලා මේ පුටුවක මාධ්‍ය පුටුවක වාඩි කරොත් මම හිතන්නේ ඕව විවේචනය කරනකොට හරියට විවේචනය කරයි. මම හිතන්නේ ඕව කියන්න හොඳයි ක්‍රියාවට අදක්ෂයි. මට එච්චරයි කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් අපි වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව පරාජයන් සහිතවයි දිව යන්නේ මේ වන විට විශේෂම සංඝකාර සහ මහේලගේ ඉවත් වීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තරම්ම යහපත් නැහැ කියලා ක්‍රීඩා ලෝලීන්ට පවා දැන් පිළිගන්නට සිදු වෙලා තිබෙන කාරණාවක් තිබෙනවා. මෙතනින් නැගිටින්න නම් මොන වගේ සැලසුමක් අනුගමනය කරන්න වේවිද? ඇත්තටම මට කියන්න තියෙන්නේ දැන් මහේල සංඝා ඉවත් දැන් අපි ඊටත් එහාට ගියොත් මං හිතන්නේ කාලය තිබ්බ අර්ජුන අරවින්ද ගියාම ලංකාවේ ක්‍රිකට් ඉවරයි කියලා කතාවක් කාලයක් කිව්වා. ඊට පස්සේ සනත් ජයසූරිය මුත්තෑ මුළුදරන් ගියාම ලංකාවේ ක්‍රිකට් ඉවරුණා කිව්වා. ඊට පස්සේ දැන් සංඝා මහේල ගියාම ඉවරයි කියන. හැබැයි ඔය මොනුනොත් ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගියා. ජයග්‍රහණ ගොඩක් ආවා. මොකද අර්ජුනගේ නායකත්වයෙන් ලෝකුසලානේ ගැනලා දුන්නාන් පස්සේ දිගටම ජයග්‍රහී මාවත ගියා. ඒ අතර පොඩි තිබ්බා පසුබැසින් තිබ්බා. ඉතින් මෙයත් එවැනි පසුබැසීමක් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම හරි ප්ලෑන් එකක් උඩ හරි ක්‍රීඩකයන් හඳුනාගෙන හරි විදියට යොමු කෙරුවොත් මම හිතන්නේ ඉක්මනින්ම අපිට මේ පරාජයෙන් ගොඩ එන්න පුළුවන්. නැතුව එක එක්කෙනාගේ අවශ්‍යතාවයන්ට ඒව නැත්තම් එක එක්කෙනාව සතුටු කරන්න තමන් අද ජයග්‍රහණය විතරක් බලලා අනාගතේ හිතන්නේ නැතුව එහෙම කරොත් මම හිතන්නේ ලොකු ආඝාතයකට දැහැටෙනවා. ඉතින් මම හිතන්නේ අනාගතය ගැන බලලා ඒ කාල අනුව හරි කණ්ඩායමක් හරි ක්‍රීඩකයන් හඳුනාගත්තොත් ලකුණු අතර ඉන්න ක්‍රීඩකයන් හඳුනාගත්තොත් ක්‍රීඩකයන්ට දුන්නොත් මෙන්න මේ ඩොමෙස්ටික් මැචස් වල ගහන රන්ස් ගැහුවොත් විතරයි මෙතෙන්ට එන්න පුළුවන් කියන අදහස දුන්නොත් මම හිතන්නේ අපේ රටේම ක්‍රිකට් දිනුවේ. එහෙම නැත්නම් අපේ ওই ක්‍රීඩකයන් තරඟ වලට සහභාගී නොවි පොඩි මාර්ග හොයාගනි යම් එක්කෙනාට කතා කරලා යම් තමන්ගේ යාළුවන් හරහා කතා කරලා කණ්ඩායමට එන්න
බලාගෙන. ඉතින් ඒක හින්දා මත ඒක නැතුව හරි මාවත ගියොත් මං හිතන්නේ හරි ලේසියෙන්ම මේකෙන් අපිට ජයග්‍රහී මාවතට එන්න පුළුවන්. එයයි රටේ ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු බාටපත් වෙනවාට නම් සැකයක් නැහැ. අපි ඒත් සමගින් ප්‍රමෝද වික්‍රමසිංහට අපි සමුදෙනවා. බොහොම ස්තුතියි අද සිංහ කෙලිමට එකතු වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. ඒ වගේම මට අවසාන වශයෙන් කියන්න ඕන මම මේ තේරින් කමිටු විවේචනයේ සාමාන්‍ය විවේචනය කරන පුද්ගලයෙක් නෙවෙයි. මම මේ විවේචනය කරේ තේරින් කමිටුවේ ඉන්න සමාජිකයෙක්. අපි තේරින් කමිටුවේ ඉන්න කාලේ ඉතාමත්ම අප්‍රසන්න විදිහට අපි විවේචනය කරා. නමුත් ඔහු මම බලන් හිටියා ඔහු ඇවිල්ලා හරි දේ කරනවද කියලා. ඔහු ඇවිල්ලා කරන්නේ අපිට කියපුවට වඩා දරුණු දේවල්. ඉතින් මං හිතන්නේ මට කටවහන් ඉන්න එක සාධාරණ නැහැ. මං ඒකයි මම මේ විවේචනය කරේ. එයාරෙන්න මම විවේචනයේ පුද්ගලෙක් නෙවෙයි මාව පරිදිට වටහා ගන්න එපා කියලා ඉල්ලා සිටිනවා. හොඳයි අපි ඒ සමගින් අපි සිංහ කෙලිබිමෙන් සමගන්නවා. හෙට හවස 4ට හැම වෙලේ බලාපොරොත්තු වෙන්න ඔබට ප්‍රාර්ථනා කරනම් ක්‍රීඩාශීලී සුබ දවසක්. මම ඉසුරු බහනුක.